දිවයිනට ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ඇති වී තිබෙන අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ වෙස් තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් අපේක්ෂා කරන්න වෙනවා. විශේෂයෙන්ම 8 වෙනි දින අපර භාගයේ සිට 9, 10, 11 විශේෂයෙන්ම 9 සහ 10 යන දිනවලදී වැසි තත්ත්වය කැපී පෙනෙන වැඩිවීමක් තියෙනවා. බොහෝ විට දිවයිනේ නැගෙනහිර ඌව උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් තරමක තද වැසි ඇතිවීම අපේක්ෂා කරනවා. ඒකෙන් දැක සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි අපර භාගයේදී සෙසු ප්‍රදේශවලත් මෙම වැසි වර්ධනය වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට මේ වැස්සත්වය ඇත්තටම 9, 10 ඒ වගේම 11 දින දක්වා වගේ පවතින්න පුළුවන්. ඉතින් ඒ ගැන හැමෝම දැනුවත් වෙන්න. මොකද මේක අඩු පීඩන කලාපය දැනට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. කෙසේවත් මේ දිවයිනේ උතුරට බරව මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කිරීමේ ඉඩකඩ තමයි පවතින්නේ. ඉතින් මේකේ යම් වෙනසක් වුණොත් අපි බලමු කොයි ආකාරයට සිදුවෙන්නේ කියන සම්බන්ධව. දැනට තත්ත්වය ඕක තමයි. දැන් හැමෝම අවධානයෙන් ඉන්න හෙට අපර භාගයේ සිට මෙම වැසි තත්ත්වය නිසා. හොඳයි ස්තුතියි.